අද අපි කරන්න යන්නේ ෆුඩ් චැලෙන්ජ් එකක්. ඉස්සල්ලාම කාලා බලන්න කවුද කියලා නේ බලන්න ඕනේ. නෑ. ඉස්සල්ලාම කන්නේ කවුද කියලා බලන්නේ. පෙරදිච්ච කෙනා මේක කන්න ඕනේ. වතුර බොන්න පුළුවන්. මේ දෙකෙන් කන්න ඕනේ. අතින් කන්න බෑ. බෑ. මේ කූරු දෙකෙන් කන්න ඕනේ. අල්ලන්නේ කොහොමද කියලා ඉස්සල්ලා දැනගන්න. මෙහෙම කන්න බෑද? බෑ. මේ කූරු දෙකෙන් කන්න ඕනේ. පෙරදිච්ච කෙනා මේ ටික කන්න ඕනේ. හරිද? ඔයා පෙරදුනොත් ඔයත් කන්න ඕනේ. හරිද? හරිද? ඕ පොඩෙන් වතුර ටිකක් බොන්නම් ඈ. හා. මේ ඔයාගේ දැන් මගේ එකට වැඩිද දන්නේ නැහැ නේ. නැහැ. එහෙනම් ඔයා ඕක දෙනවනම් මේ ඕක. නෑ ඕන මේක හොඳයි. හරි. එහෙනම් උන් ඈ. පටන් ගන්නව ඈ. හා. ඉතින් හයියෙන් කන්න ඕනේ. නෑ. 1 2 3. මේ අහුවෙන්නේ නෑ. රස්නේ නේ අඩේ මේක. මගේ රස්නේ. මේකෙන් එන්නේ නෑ අඩේ. මේකෙන් එන්නේ නෑනේ ඉතින්. අර විදිහට කන්න ඕනේ. එහෙම ඇත්තටම මං වීඩියෝ එක එඩිට් කරන වෙලාවේ තමයි දැක්කේ කැමරාව චුට්ටක් එහාට වෙලා මගේ මූණ නම් පේන්නේ නැහැ. ඒක නිසා ඔයාලා ඒක වැඩි ගණන් ගන්න එපා. දිගටම අපේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලගෙන් ඉල්ලනවා. මගේ එක තස්නේ. නෑ ඔයාගේ දුන් දාන්නේ නෑ මේ මගේ එකේ දුන් දානවා මේ. කට් දෙපැත්ත දානවා. මේ මගුලෙන් එන්නේ නෑනේ ඉතින් අනේ. ඔය වෙලා වියට කමන්නේ. ඔක්කොම කන්න ඕනේ. මේ උනාට අසාධාරණයි මේක. ඇයි? මගේ එක රසනේ වැඩි. මං කියවනේ මාරු කරගමු කියලා. අම්මා කෝටු දෙක දිග වැඩි. තරු පෙවුනා. මොක රස්නේ. හරි මසාලා දාන්න. ඔයා කලින් හදලා මගේ එකනේ පස්සේ හැදුවේ. එහෙනම් මම වාගේ ඒක නිවෙන එක කියලා ඉන්න. ඕනේ ඕනේ. කවුනේ. පූසාවා. ඔයා මට කලින් කයි වගේ. අපේ ගෙදර වදකාරයෝ දෙන්නත් ආවා. පළවෙනි වදක පාරේ යන්නේ ඉන්නේ. ඕම් පිටිපස්සෙන් අනිත් එක්ක නෑ. අයියෝ. පුදුමන බහින්නේ. දුම් පිට වෙනවා මේකේ. අනේ සත්කම් පුතේ බහින්න. යාලා දෙන කෑ ගහනවනේ. එදෙන ටිකක් දෙන්න බෑ. එහෙම බෑ. ආ බිත්තර කාවද?
රස්නේ අඩේ මේක සක්මන් බහින්නකෝ. තරු පේනවා. එහෙනම් පුට්ට කරලා ඉන්න නෑ ඔයාගේ මයි දෙකම එකම සමාන වගේ කල්තේ. මම පෙන්නන්න. එකම එක සමාන වගේ. මෙතන අසාධාරණේ මට මගේ එක පස්සේ අන්තිමට නේ හැදුවේ. මේක කොහොමද අඩේ කන්නේ මේක මලා පිරියාවන්නේ. ඔයාලට තමයි හොදි ඕන කිව්වේ. හොදි තින් බොන්න බෑනේ. ඔයා පටන් ගන්නකොට ඔය කතා කිව්වේ නෑ. මේ අත් දෙකෙන්ම කන්න බැයිද? අත් දෙකෙන්ම කන්න බැයිද? කන්න. ඒක කන්න පුළුවන් කෝටු දෙකකින් විතරයි ඈ. ඒ කිව්වේ මෙහෙම කළා කන්න පුළුවන්. අත් දෙකෙන් කන්න බෑ. අපරාධ ටිෂු දෙකෙන් වෙනවා. ටිෂු බබාලා ඉන්නේ. මොකද කියන්නේ ඔයා කනවද? බලමු ඉතින්. මට අහුවෙන්නේ නැහැ මේක. ඔයා පෙරදි. ඔබ මට අහුවෙන්නේ නැහැ. ඉවර වෙන්නම කන්න ඕනේ. හරි. අයියෝ. ඔයා පෙරදි. පෙරදි පිළිගන්න ඈ. මේ ටිකත් කඩ. අද. මේ. ඔයාගේ පෙන්න. මම පෙරදී දීදී. මේ මෙයාගේ. හා. මෙන්න අපි වදක පාරේ. යාලට එන්න. තරය. දැන් මොකද්ද ඔයා කන්න ඕනේ දිනපු කෙනා කන්න ඕනේ. නැහැ. පොඩ්ඩක් ඉන්න. කොටද බෙද දාන්නේ. මෙයාට චුට්ටක් දෙනවද? දෙන්න. දැන් ඔයා පෙරදි ඈ. මගේ ටික ආ පෙරදි පිළිගන්න. හරි මම පෙරදි. මෙයා පෙරදි. හා. සුදු ගන්න. මට අසාධාරණයක් වුණේ යාළුවනේ මගේ එක රස්නේ පිට දුන් දදා දුන්නේ. කිව්ව දෙක මාරු කරමු කියලා. ඕන්න. දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් දිනපු කෙනා මේක කන්න ඕනේ. නැහැ. වැරදිච්ච කෙනා. දිනපු කෙනා කන්න ඕනේ. හරි කන්න. ඔක්කොම කන්න ඕනේ නැහැ නේ. එක කෑල්ලයිනේ කන්න ඕනේ. කන්න බෑ. එහෙම කතාවක් මුලින් කිව්වේ නෑ. හරි මේ දෙක කන්න ඕනේ. කොයි කෑල්ල දෙක? බෑ එක කෑල්ලයි. හරි කන්න. එකයි ඈ.
දෙකම කන්න ඕන. කොහොමද දෙකක්ද? මේ දෙක. ගම්මිරි චුට්ටක් ඇහැලුණු චුට්ටක් දෙයක් දෙන්න. බැහැ. අනේ මං තරගෙ ඉස්සලා කිව්වේ එහෙම නෙමෙයි. කන්න. නෑ මං කෑවා. ඔයා මේක කෑවේ නෑ. කන්න. ඇයි? කන්න. කටට දාගන්න එකපාර. එකයි ඈ? බෑ තරගෙ නම් තරගෙ. හපන්න. හපන්න. අම්මා Angka kalak ya dia. අනික් කඩ කනද? ඈ? Paling kan ntar gini. මෙයා ඇත්තටම ඇඹුල් ಜಾති කන්න කැමති කෙනෙක් නෙමෙයි. ඒ උනාට අද කන්න වෙනවා. මං කන්නේ. කැමරාවට පෙන්නන්න. Harimu rahat. Hari ya. Hari hati-hati. මොකද කියන්නේ? කියන්න තියෙන්නේ ගෑනු කට්ටියත් එක්ක මේ තරඟ මේ කරන්න එපා වැඩක් නැහැ තරඟ කරලා උන් දිනනවා කොහොමද මේ අපේ channel එක subscribe කරන්න like කරන්න මොන හරි අඩුපාඩු තියෙනවා නම් comment එකක් දාගෙන යන්න අනිවාර්යයෙන්ම share කරන්න මේ වගේ වීඩියෝස් ඉස්සරහටම බලන්න ඕන නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මේ අපේ වදක බාර පුතා. එයාත් ඉන්නවා. ආ යාළුවනේ ෂෙයා කරන්න, ලයික් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න.